සේවයට අමතුවාට ස්තුතියි. ඔබ දැනටමත් පික්මීලියා පදිංචි. තාගේ ඩ්‍රයිවර් ID එක කියන්න පුළුවන්ද? මගේ ID එක ගැටලුව මොකක්ද සර්ගේ? ඈ? ගැටලුව මොකක්ද සර්ගේ? ඔව් මම දැන් අන්තිමට ආපු හයර් එකේ මේ ගාන වැටිලා තියෙන වැරදියට නේ. මේකේ දැන් මේක කිලෝමීටර 9 ගාණක් වැටලා තියෙනවා. මේකකොට 50 ගාණක් තමයි කිලෝමීටරට වැටලා තියෙන්නේ. මේක 64ක් වෙන්න එපේ නේද? කිලෝමීටර 64යිනේ ගාණ. 511ක් වැඩිලා තියෙන හරියට දෙස. ඔව්. ඔව් ඒ කියන්නේ දැන් එතකොට මේ මට චුට්ටක් මේකක් කියන්නකෝ පැහැදිලිව. දැන් මේ රූට් එක වෙනස් වුණොත් දුර වෙනස් වුණොත් එතකොට අපිට ගාණක් ඇඩ් වෙන්නේ නැද්ද? මේක ඉතින් කස්ටමර් ගිහින් තියෙන්නේ නෑ මට කස්ටමර් එකක් නෙමෙයි මම අහන්නේ පැහැදිලිව මේ ඇප් එකේ අපි යන රූට් එකට වඩා දුර වෙනස් වුණොත් අපිට දුර ඒකට ගාණක් ඇඩ් වෙන්නේ නැද්ද? එහෙම වෙන්නේ නැහැ සර්. මොකද මේ හයර් එකේදී කස්ටමර් ඒ රෝඩ් එකටම සහ ඒ ඩ්‍රොප් ලොකේෂන් එකටම නෙවෙයි ගිහින් තියෙන්නේ. ලොකේෂන් එකේ වෙනස් නෑ ඉතින් දැන් මෙහෙමනේ වැඩේ තියෙන්නේ දැන් සමහර කස්ටමර්ස්ලා නැගලා කියනවනේ මේ පාරේ යන්න එපා මේ පාරේ යන්න කියලා. ඒගොල්ලෝ පාර කියනවනේ අපිට මෙහෙම යන්න කියලා. මේ පාරේ ට්‍රැෆික් වැඩි කියලා. දැන් එතකොට කෝල් කරාම ඕගොල්ලෝ මට එදා කිව්ව එකද නෑ එහෙම දුර වෙනස් වුණාට ප්‍රශ්නයක් නෑ කොටක් වෙනවා කියලා. හරි ඔබතුමාට දැන් මේ හයර් එකේදී කස්ටමර් රික්වෙස්ට් කරලා නැහැ රෝඩ් එක වෙනස් කරන්නවත්. මොකද? ලොකේෂන් එක මේ හයර් එකේ කස්ටමර් සර්ටි ඩ්‍රොප් ලොකේෂන් එක වෙනස් කරන්නවත් රෝඩ් එක වෙනස් කරන්නවත් කියලා නැහැනේ. මේ හයර් එකක කොළඹ 10 තමයි යන්න තිබිලා තියෙන්නේ මරදාන. හරි මේක පාර තියෙන්නේ හරියටම ගෝල් රෝඩ් එකේ ඉඳලා මට පාර වැටුනේ. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි මේක දැන් හයර් එක නවත්තලා මුලින්ම ළඟම පාර හොයන්න වෙනවද අපිට? මොකද අපිට මැප් එකේ දෙන පාරනේ අපි එන්නේ. අපිට එකපාරට අපිට වෙන රූට් එකක් හදන්න බෑනේ. එහෙමනම් අපිට තමයි තියෙන්නේ ටවුන් හෝල් එකකින් මරදාන හරහා තමයි තිබිලා තියෙන්නේ. ඒක තමයි අපේ ඔව් එතකොට අපි කොහොමද මේක දැනගන්නේ මේ රූට් එක මොකක්ද කියලා? ශ්‍රේණමුත් අවිත්‍යන හරයක කොල්ලපිටිය හරහා කොල්ලපිටිය හරහා තමයි දැන් මේ ප්‍රශ්නේ ආයි එනවනේ මට පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නකෝ දැන් හයර් එකක් පැටුනාම අපි පොඩ්ඩක් හයර් එක නවත්තලා මුලින්ම ළඟම තියෙන පාර හොයාගන්න ඕනේද එහෙමද ඔබතුමාගේ Google Maps එකේ highway option එකට ඔබතුමා access එක කියන්නේ ටික් කරලා තියෙනවා නම් ඒක පෙන්වන්නේ හයර් එකේ දුර වැඩි පාර. එහෙම highway එක ඒක අයින් කරලා කොහොමද තියෙන්නේ ඒක අදාළ නැහැ ඒක ගොඩාක් කලින් අපි මේක හයර් දුවන්න පටන් ගන්න කාලේ අපි ඒක වොයිට් කරලා තියෙන්නේ මගේ ඊට අමතරව මෙතන highway එක කොහොමද අපිට සම්බන්ධ නැහැනේ ඊට අමතරව අපි හයර් එකක් යන පටන් ගන්නකොට අපි මුලින්ම ළඟම පාර හොයාගන්න ඕනද යන්න මොකද මම මේක දැන් කස්ටමර්ස්ලා අඩුවකට ප්ලේ කරලා පෙන්නන්නේ මේ රෙකෝඩ් එක නැත්නම් කස්ටමර්ස්ලා කියන කෙනෙක් අන්ත කරන්න බෑනේ හරි මට එහෙමනම් කියන්න බලන්න ඔබතුමා ඇක්සස් කොතනින්ද highway option එක ඉවත් කරලා තියෙන්නේ කියලා සර්වි. හරි ඔක අපි දන්න ඔක බේසික් කාරණයක් නේ. ඔක වයිඩ් හයිවේස් කියන එකට ටික දාන්න තියෙන්නේ. අපි ඔක දන්නවා. ඒක අදාළ වෙන්නේ මේකට. ඒක වෙන්නේ හයිවේ එක ඒක දාලා තිබුණ නැත්නම් හයිවේ එකෙන් පාර වැටෙනවා. එච්චරයි වෙන්නේ. ඇත්ත කතාව ඕකනේ. දැන් මේක හයිවේ එක වයිඩ් කරලා තමයි මේ රූට් එක පෙන්නන්නේ. සම්මත ගිහින් තියෙන්නේ පිට වැඩි පාරේ highway එකට සර්වි ඒක තමයි මම අහන්නේ ඕගොල්ලන්ගෙන් පැහැදිලි කරගන්න. දැන් එතකොට අපි මුලින්ම කරන්න ඕනේ ළඟ පාර හොයාගන්න එක. මේක අපි කස්ටමර්ස්ලා කියන්න එපයි. මොකද ඕගොල්ලෝ අපිට ඔහොම කිව්වට කස්ටමර්ස්ලා එක එකව කියනවනේ. අර එන්නම් කියන මේ පාර ට්‍රැෆික් කියලා කියනවා. ඕගොල්ලන්ට ගාන ඇඩ් වෙනවා කියලා කියනවා. දැන් ඕගොල්ලෝ අපිට පැහැදිලි කරලා කියන්න දැන් මොකද කරන්න ඕනේ කියලා. ඒකයි අපි අහන්නේ. දැන් මේක වෙන කාගෙන්ද දැන් අපි අහන්න ඕනේ මේක සම්බන්ධයෙන්. ඕගොල්ලෝ කවුරු ඉන්නවද මේ සම්බන්ධ දැනුවත් කිරීමක් කරන්න පුළුවන් කවුරු හරි? Hello? Hello? මේ සද්ද නොකර ඉතලදී මේක උත්තරයක් හම්බෙන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ මොකක් හරි කියන්න ඕනේ මේක හරියට කොහොමද මේක කරන්නේ කියලා. දැන් එතකොට මට වෙන්නේ ආයි සරයක් කෝල් කරන්න වෙනවා. Hello? අපඩෙන් මම ආයි ගන්නම්කෝ.